අපි මේ ආදමාලුව කැබලි වලට කපාගෙන තියෙන්නේ. අපි දැන් මේක බකට් කම්බියකින් මැදින් යවාගෙන තියෙන්නේ. අපිට ඕනි වෙනවා මිරිස් කුඩු 3-5 කහ කුඩු දාලා අපි ඒකට දෙහි ටිකක් මිරිකා ගනිමු. අපි දැන් මේ මාළු කෑලි වලට හොඳට මේක වදින්න ගා ගනිමු. අපි දැන් මේ ආදමාලු ටික පුලුස්සන ගමන් ඉන්නේ. මේක හරව පුච්ච ගන්න. හොඳට මේ මාළු කෑලි වලට ගින්දර වදින්න ඕන. පරිප්පු කඩල, පාන් පිටි, බටර්, උඳු පිටි, අපි දැන් මුරුකු ටික හදාගනිමු. රාම්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඔයාලත් ආසයිද මල් පපඩම් කන්න? මං නම් ආසයි යාළුවනේ මල් පපඩම් කන්න. අපිට ඕනි වෙනවා රාබු වලයක්. අපි දැන් මේක සුද්ධ කරගනිමු. දැන් චූටි කැබලි වලට කපා ගනිමු. අපි තෙල් ටිකක් මේ තියෙන අපි බෙදගත්ත රාබු පෙති ටික. අපි මේකට මිරිස් කුඩු, ලුණු කුඩු දාගනිමු. අපි දැන් එකක් කාලා බලමු. සුපිරි. මේ තියෙන්නේ හතු බෙදුමක්. අපි මේකට දාලා තියෙන්නේ බිත්තර,